ජපානයේ අඩියටක් කුස හොල්මන් කාන්තාවක් ගැන කතාව ඔයා අහලා තියෙනවද? ඔන්න එක්තරා පිරිමි ළමයෙක් තමන්ගේ ආච්චි සහ සීයාව බලන්න ගම්බද පළාතකට එනවා. ඊළඟට මේ ළමයා ගෙදර පිටිපස්සට වෙන්න තියෙන කැලෑව අයිනේ සෙල්ලම් කර කර ඉන්න අතරේදී මෙයාට ගැඹුරු බය හිතන හඬක් ඇහෙන්න ගන්නවා. ඉතින් ඔය දේත් එක්කම ළමයා සෙල්ලම් කරන එකත් නවත්වලා මේ පැත්ත බලද්දි තමයි දකින්නේ ටිකක් ඈතකට වෙන්න සුදු පාට ගවුමක් ඇඳගත්තු කාන්තාවක් රවුම් තොප්පියකුත් දාගෙන කස්තුලට අතරින් එයා දිහා බලාගෙන ඉන්නවා. මේ වෙලාවේ හොඳටම බය වෙන ළමයා ඉක්මනින්ම ගෙදරට ගිහින් මෙයාගේ ආච්චිටයි සීයටයි සිද්ධ වුණු දේ කියනවත් එක්කම කලබල වෙන ආච්චි සීයයි ගෙදර දොර ජනෙල් ටික වහලා දානවා. මේ වෙනකොට හොඳටම බය වෙලා ඉන්න පොඩි ළමයාට මේ සිද්ධ වෙන්නේ මොනවද කියන එක ගැන කිසිම අදහසක් නැහැ. ආච්චි සීයයි මේ ළමයාට එයාගේ කාමරයේ ඇතුළට වෙලාම හැංගිලා ඉන්න කියන්නේ හෙට උදේම මෙයාගේ අම්මයි තාත්තයි එයාව එක්කගෙන යන්න එනකම්. ඔය විදියට පැය කිහිපයකට පස්සේ එකපාරටම කවුරු හරි කෙනෙක් ළමයාගේ කාමරයේ දොරට තට්ටු කරනවා. ඒත් එක්කම ළමයාට ඇහෙනවා එයාගේ ආච්චි එහා පැත්තෙන් කතා කරලා පුතේ මේ දොර අරින්න කියලා කියනවා. ඒ වුණත් ළමයාට හරියටම විශ්වාස නැහැ මේ කතා කරන්නේ එයාගේ ආච්චිමද කියලා. මොකද මේ කටහඬ ටිකක් අමුතුයි. ඊළඟ දවසේ ළමයාගේ දෙමව්පියන් එනවා එයාව ආපහු ගෙදර එක්කගෙන යන්න. නමුත් මේ වෙද්දි ගෙදර කවුරුවත්ම පේන්න නැහැ. ඊළඟට ගේ ඇතුළට එන මෙයාලා දකින්නවා බිම වැටලා තියෙන රවුම් තොප්පියක් වගේම බිත්තියේ ලියලා තියෙන වචන තුනක්.